වීඩියෝ එකකින් තමයි ඔයගොල්ලොත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් අද ඔයගොල්ලොට මම පොඩ්ඩක් බුකරස් සයිඩ් එක බුකරස් පැත්තට යන්න කියලා බැලුවේ. බුකරස් පැත්ත පොඩ්ඩක් ඔයගොල්ලොට වීඩියෝ එකකින් පෙන්වන්න කියලා තමයි අද කල්පනා කළේ. ඉතින් මගෙත් එක්ක අද යන් බුකරස්. දැන් ඉතින් අපි බුකරස් යන තමයි මේ ලෑස්තිලා යන්නේ. මම ඉන්නේ බොලින්ටින් ඩයල්. බුකරස් වලට පොඩ්ඩක් එළියෙන් ඉන්නේ. අවුට් ඔෆ් බුකරස් ඉන්නේ. කොහොමත් මෙතන ඉඳන් යන්න විනාඩි 15ක් 20ක් විතර යනවා. බස් එකේ යන්න ඕන. මම ඉතින් දැන් බස් හෝල්ඩ් එකේ ඉන්නේ. බුකරස් වලට යන බස් එකක් යනකම් ඉතින් මේ බස් හෝල්ඩ් එකේ ඉන්නේ. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති බස් එක එනවා. බුකරස් බස් එක. වෑන් එක වගේ තමයි තියෙන්නේ. මේක තමයි ඉතින් බුකරස් සිටි එකට යන බස් එක. අපි බස් එකෙන් දැස්සා දැන්. ඒ තමයි ඉතින් ආපු බස් එක. දැන් අපි බුකරස් වලට ඇවිල්ලා ඉන්නේ. මම දැන් බඩගිනි. ඉතින් මම බැලුවේ මොනවද කන්න කියලා. ඉතින් මම මේ විදියට ඇවිදගෙන යනවා බන් කඩයක් හොයා. මම ඉතින් බලන්නේ මම ගොඩක් ආසයි මේ තියෙනවා ෂවර්මා කියලා බන් එක. මම ඒක ගොඩක් ආසයි. ඉතින් මම ෂවර්මා බන් එකක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට බන් කඩේකට යන්න බලමු. මට දැන් බඩගිනි. මං ඉතින් ෂවර්මා එකක් ගත්තා කන්න. රුමේනියාවේ ඉතින් මේ ෂවර්මා එක ගොඩක් ඉතින් ප්‍රසිද්ධයි. මාත් ගොඩක් කැමති කෑම ගත්තා රුමේනියාවේ මේ ෂවර්මා එක. තමයි ලේ 30ක් වගේ උනේ මේකට. ලේ 30ක් වගේ මේක ඉතින් චිකන් අලබදින් දාලා ටිකක් දාලා ලුණු සලාද ඒවා මේවා ඉතින් දාලා ඉතින් රෝලා දීලා දිනවා. එනේ ෂවර්මා. ඔව් දැන් ඉතින් මම උදේට කාලා ඉවරයි. ෂවර්මා එකක් කාලා දැන් ඉතින් බඩත් පිරලා තියෙන්නේ. මම දැන් හිතුවා මම මෙතනට ආවේ ඔයගොල්ලොට පේනවා ඇති මේ උඩින් යන කේබල් එක. මේ උඩින් යනවා කේබල් එක. මේක මුළු පාර පුරාවටම යනවා. දිගටම යනවා. මේ කේබල් එක මාර්ගයෙන් එනවා බස්. ඒවට ට්‍රෑම්ප් කියලා තමයි කියන්නේ. ට්‍රෑම්ප් කියලා කියන්නේ මේ කේබල් එක ආධාරයෙන් තමයි මේ බස් ධාවනය වෙන්නේ. මම ඔයගොල්ලොට පෙන්නන්නම් මේ කේබල් එකට ලයින් වෙලා ඒ බස් එක කොහමද යන්නේ කියලා. අපි බලමු බස් එකක් මට ඉතින් බස් එකක් එනවා. මම පෙන්නන්නම් ඔයගොල්ලෝ බලන් ඉන්න මේ කේබල් එක මාර්ගයෙන් මේ බස් එක දුවන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ මේ පේනවා ඇති ඈත බස් එකක් එනවා. ඔය පේන්නේ ඔය කේබල් එකට ලයින් වෙලා තමයි මේ බස් එක ධාවනය වෙන්නේ.
මාර විනීතභාවයක් තියෙන්නේ. කියන්නේ මම දැන් ටික වෙලාවක් වීඩියෝ කරන් ඉන්නම්. ඔයගොල්ලොට එතකොට දැනගන්න පුළුවන් වෙයි මේ සාමාන්‍යයෙන් මේගොල්ලෝ පාරවල් වල හෝන් ගන්නෑ. හෝන් එක ගන්නවා ගොඩාක් අඩුයි. කලාතුරකින් වගේ තමයි හෝන් එකක් වදින්නේ. හෝන් શબ્දයක් නම් ගොඩාක් දුරට ඇහෙනවා අඩුයි. කොතරම් ඒ කියන්නේ කාර්යබහුල වුණත් පාරවල් වල මොනතරම් කාර්යබහුල විදිහට වාහන තිබුණත් මේගොල්ලෝ හෝන් ගාලා එහෙම හදිස්සි එහෙම කලබල විදිහට නෙමෙයි මේගොල්ලෝ වාහන ඉලවන්නේ. අනික මේ වගේ ඒ කියන්නේ සුදුවිරෙන් පාර පනිද්දී සුදුවිරට අඩිය තිබ්බ පදිකයට අනිවාර්යෙන් මේගොල්ලෝ පාර මාරු වෙන්න ඉඩ දෙනවා. මේගොල්ලෝ වාහනේ අනිවාර්යෙන් නවත්තනවා. අපි සුදුවිර ගාවට ගිහලා හිට ගන්න විතරයි ඕන. අපි මේ එහෙම හිටියටිය මේගොල්ලෝ වාහන නවත්තනවා. ඒක ගොඩාක් ඒ කියන්නේ ඇත්තටම ඒක පුදුම දෙයක්. ඒ කියන්නේ මේ ලංකාවේ ගොඩාක් දකින්න අඩු දෙයක් තමයි මේ ඒ දේ කරගෙන යනවා. මම දැන් ඔයගොල්ලෝ මේ පෙන්නන්නේ මේ සුදුවිරෙන් පාර පනින කට්ටියට මේගොල්ලෝ මේ වාහන නවත්තන විදිය බලන්න. මේගොල්ලෝ අනිවාර්යෙන් මේ පදිකයට මාරු වෙන්න ඉඩ දෙනවා. මේගොල්ලෝ එහෙම හදිස්සියේ එහෙම යන්න කලබලයක් නැහැ. ඔයගොල්ලෝ පේනවා ඇති. ඒ වගේම ඔයගොල්ලන්ට මේ දෙත් කියන්න ඕන. දැන් මේ සුදුවිරෙන් මේගොල්ලෝ පාර මාරු වෙනවා වගේ තමයි. සුදුවිර නැති තැනකින් අපි පාර මාරු වෙන්න යනවා නම් බොහෝ දුරට වාහනයක් නවත්තලා අපිට පාර මාරු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. සෑහෙන්න කලාතුරකින් තමයි එහෙම සුදුවිරක් නැතුව තැනකින් පාර මාරු වෙද්දි කෙනෙක් වාහනයක් නවත්තලා යන්න ඉඩ දෙන්නේ. නැත්නම් මේගොල්ලෝ ගොඩාක් දුරට එහෙම සුදුවිරක් නැති තැනකින් පාර මාරු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මටත් එහෙම කීප අවස්ථාවක්ම වෙලා තියෙනවා. සුදුවිරක් නැතුව මම පාර මාරු වෙන්න ගිහින් මට ගොඩාක් දුරට ආයිමත් මාරු වෙන්න සෑහෙන වෙලාවක් ඉඳලා එක්ක නැත්නම් සුදුවිරක් ගාවට ගිහින් තමයි පාර මාරු වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් සුදුවිරකින් තමයි අනිවාර්යෙන් මෙහි පාරක් මාරු වෙන්න ඕන. ඔයාලට මේ වීඩියෝ එක බැලුවම පේනවා ඇති ඇත්තටම මේ රියදුරන්ගේ ඉවසීම කොහොමද කියලා මේ ඒගොල්ලෝ අනිවාර්යෙන් මේ සුදුවිර ගාවට අධිකේ ආවොත් අනිවාර්යෙන් ඒගොල්ලෝ වාහනේ නවත්තනවා. මොනතරම් ඉතින් හදිස්සි කාර්යයක් ආවත් ඒ දේ ඒගොල්ලෝ කරනවා. ඒගොල්ලෝ ගමන කොයිතරම් හදිස්සි වුණත් ඒගොල්ලෝ නවත්තලා යන්න දෙනවා. රියදුරන්ගේ තියෙන විනීතභාවය. ඉතින් මේගොල්ලෝ මොනතරම් හදිස්සි ගමනක් යන්න වුණත් මේගොල්ලෝ පදිකයන්ට ගොඩාක් ගරු කරනවා. ගොඩාක් මේ ඉවසිලිවන්තව තමයි මේගොල්ලෝ තමන්ගේ රාජකාරිය කරන්නේ. ඩ්‍රයිවිං වැඩේ ඕන් සද්දයක් ඇහෙන්නේ නැහැ. දැන් මමත් මේ ගොඩක් ඉතින් කාර්ය බහුල වෙලාවක මේ ඉන්නේ පාරේ. ඔයගොල්ලෝ පේනවා ඇති ඉතින් වාහනවල මොනතරම් එහෙම ගමන් ගියත් කිසිම ඕන් සද්දයක් මට මේ වෙනකන් ඇහුන්නේ නැහැ. ඇත්තට මේක ගොඩක් ඉතින් ලංකාවත් එක්ක බලද්දි ගොඩක් වෙනස්. ඉතින් ලංකාවේ රියදුරන් ඉතින් ඇත්තටම මම හිතනවා ඒ රියදුරන්ව මේ වගේ රටවල් වලට ගෙනල්ලා ඇත්තටම මේ ඒගොල්ලොට පෙන්වන්න ඕනේ මේ රටේ තියෙන රියදුරන්ගේ තියෙන හැදියාව. ඒ දේ ගොඩාක් ඉතින් වෙනස්. ඇත්තටම මේ ආකාරයෙන් තමයි ලංකාවත් තියෙන්න ඕන. ලංකාව ඉතින් ගොඩක් ඉතින් පාරවල් රියදුරන්ගේ ධාවනය ගොඩාක් ඉතින්
හොඳ මට්ටමක නෙමෙයි තියෙන්නේ. සෑහෙන පිරිසක් වැරදි කරනවා. හොඳ රියදුරුනුත් ඉන්නවා. මේ දැන් මම මේ යන්නේ රුමේනියාවේ බුකාරෙස්ට් වල අවුට්ස්ටේෂන් දුවන බස් ස්ටෑන්ඩ් එකකට ෆ්ලික්ස් බස්. මෙතනින් බස් යනවා වෙන වෙන රටවල් වලට උනත් බස් යනවා. මෙහෙන් තියෙනවා සාමාන්‍යයෙන් මෙහෙ ඉඳන් ඕස්ට්‍රියා, ජර්මන්, ෆ්‍රාන්ස්. මම පෙන්නන්න. ඔව් ඉතින් මේගොල්ලෝ පේන්නේ මේ මෙතන ඉඳන් සාමාන්‍යයෙන් මේ යන රටවල් ටික. ඉතින් තියෙනවා ඉතාලි, ඊට පස්සේ ෆ්‍රාන්ස්, ස්පේන්, පෘතුගාල්. මේ රටවල් හතරට මෙතනින් මේගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් කරනවා. බස් ට්‍රාන්ස්පෝර්ට් කරනවා. ඉතින් අපිට ඕන නම් බුකින් දාගන්න පුළුවන්. මම ඉතින් පොඩි වීඩියෝ එකක් ගන්න තමයි මෙතනට ආවේ. ඉදිරියේදී ඉතින් ඔයගේ රටකට ට්‍රැවල් කරන්න අදහසක් තියෙනවා. ඉතින් අපි බලමු. මෙහෙ ඉඳන් යනවා නම් ඉතින් සාමාන්‍යයෙන් ලේ 1000ක් වගේ ඇතුළත යන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එකනොත් මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. අද මම බුකාරෙස්ට් සම්බන්ධව තමයි පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. බුකාරෙස්ට් වලත් මම සෙක්ටර් 6 වීඩියෝ එකක් තමයි මම මේ ගෙනල්ලා තියෙන්නේ. බුකාරෙස්ට් තියෙනවා සෙක්ටර් 1 2 3 4 5 6 කියලා සෙක්ටර් 6ක් තියෙනවා. ඉතින් මේ සෙක්ටර් 6 පාචි කියන ටවුන් එක සම්බන්ධව පොඩි වීඩියෝ එකක් තමයි මම මේ ගෙනාවේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් ඔයගොල්ලෝ හැමෝගෙම සමුගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම මේ නම් දුසරණයි දෙපීටයි ජය වේවා.